අවසාන සතිය 7 වෙනි සතිය කිරිපළු රුක්ෂය. අපි මේ ඉන්නේ කිරිපළු රුක්ෂය ළඟ. ලෝතුරා බුදුහාමුදුරුවෝ මේ උතුම් පිම්බීමේ වැඩි ඉන්න වෙලාවෙදී උන්වහන්සේ හිපත් කරනවා. උන්වහන්සේට මුණ ගැහෙනවා තපස්ස බල්ලුක වෙලන් සහෝදරයා. මේ තපස්ස බල්ලුක වෙලන් සහෝදරයන්ගේ ගෙල් ගණනාවක් වෙලිතලාව කිරණ. මේව ගන්නට බැරුව නොයේ පද හිංසා විදිනවා. ඒ වෙලාවේදී ඥාති දේවතාවෙක් කෙවිල්ල කියනවා අලුත බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉන්නවා ගිල දානයක් පූජා කරන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේ පෙනිහා විලඳ පූජා කරන සූදානම් වෙනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා මා මේවා කොහොමද බාරගන්නේ? මගේ අතේ යමක් නැහැ. මේක දකින්නවා සතරවරම් දෙවිවරු. සතරවරම් දෙවිවරු මේ සිද්ධිය දැක්කට පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට තනුවා පාත්‍ර 4ක් මොර දෙනවා. මේ පාත්‍ර 4 එකක් බවට පත් වේවා කියලා බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරාට පස්සේ මේ පාත්‍ර 4 එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේ පෙනිහා විලඳ පූජා කරනු ලබනවා. මේ වළඳලා ටික වෙලාවක් ගියාට පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ශාසනයේ පළවෙනි වතාවට බුද්ධ ධම්ම කියන දේවාචික උපාසකුරු බවට පත් වුණා කියලා කියන්නේ මේ තපස්සු බල්ලුක වෙලන් සහෝදරයන්. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේව දැකලා බලලා වන්දනා කරගන්න. අපිට යම්කිසි වස්තුවක් ලබලා දෙන්නකෝ. ලෝතුරා බුදුහාමුදුරුවෝ මහානුකම්පාවෙන් නිතුව අටවතාවක් කිසాత ගාලා කිස ධාතු මිටක් පරිත්‍යාග කරනු ලබනවා. මේගොල්ලන් මේකත් රැගෙන යනවා කල්කටාවට. කල්කටාවට ගිහිල්ලා නැව් නගිනවා බුරුමියට යන්නේ කියලා. ඒ කාලේ තිබිලා තියෙන්නේ රුවල් නැව්. මේ රුවල් නැවී නැගලා මහ මුහුද මැද හරියක් ගියාට පස්සේ දාරානිපාත වර්ෂාවක් පිහලා මේ ඔක්කොම යට වෙනවා. මගේ රටේ වාසනාවන්තකමට මේ ඔක්කොම ගහගෙන යනවා ලංකා දරණිතලයට. ලංකාවෙන් ගොඩ බැහැලා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ විරලබඩ ආසන්නයේ තිරියාය කියන ප්‍රදේශයේ ගිරිහඬු සෑය කියලා චෛත්‍යයක් නිර්මාණය කරලා ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ කිස ධාතු තැන්පත් වනු ලබනවා. ලෝතුරා බුදුහාමුදුරුවෝ දඹදිව ජීවමාන වෙන්න වෙලාවේදී තමයි ලංකාවේ ගිරිහඬු සෑය කියන චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ. ඊට වාර්තා තමයි 7 වෙනි සතවර්ෂයේ සෙල්ලිපියක හේනුසාන් භික්ෂුවගේ වාර්තාවක වාර්තා කරනවයි කෙනෙක් මේ කවුරුත් හොඳට සිහිපත් කරගෙන 7 වෙනි සතිය වන්දනා කරන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතියක් මුළුල්ලෙහි සමාධි සුවයෙන් විමුක්ති සුවයෙන් මේ අසිරිමත් වූ කිරිපළු රුක්ෂය මුල වැඩුන්සේක. එම උතුම් පිම්බිමට මා හදවතින් යුතුව වන්දනා කරන්. මාගේ නමස්කාරය වේවා.